ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පසුව ප්‍රමුඛතම කලා සම්ප්‍රදාය වන්නේ මෞර්ය කලා සම්ප්‍රදාය. දළ වශයෙන් ක්‍රිස්තුපූර්ව 1500 දී පමණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටෙනවා. ඉන් පසු කාලීනව බිහි වූ සම්ප්‍රදායක් ලෙස මෞර්ය කලා සම්ප්‍රදාය හඳුන්වන්න පුළුවන්. මෞර්ය කලා සම්ප්‍රදාය තුළ ඉතා වැදගත් රජ කෙනෙක් තමයි අශෝක රජු කියන්නේ. ක්‍රිස්තුපූර්ව 268 232 කාලය තුල රජ කළ අතර අශෝක රජතුමා කියන්නේ බින්දුසාර රජතුමාගේ පුත්‍රයා. චන්ද්‍රගුප්ත කියන්නේ අශෝක රජුගේ සීයා. අශෝක ඉන්දියාවේ ශිලාලේඛන හා කලාකෘති විශාල ප්‍රමාණයකට උරුමකම් කියනවා. අශෝක රජුට ඉන්දියාවේ විශාල වශයෙන් ශිලාලේඛන හා කලාකෘති ගණනාවකට උරුමකම් කියන රජ කෙනෙක් විදිහට අශෝක රජු අපට හඳුන්වන්න පුළුවන්. ජීවන තොරතුරු දැන ගැනීමට ඉන්දියානු ශිලාලේඛන හා මූලාශ්‍රද ලංකාවේ දීපවංශය, මහාවංශය, සමන්ත ප්‍රාසාදිකාව වැනි මූලාශ්‍රද වැදගත් වේ. අශෝක රජතුමාගේ තොරතුරු දැන ගැනීමට ඉන්දියානු ශිලාලේඛන හා මූලාශ්‍රත් ලංකාවේ දීපවංශ, මහාවංශය, සමන්ත ප්‍රාසාදිකාව වැනි මූලාශ්‍ර ඉතා වැදගත් වෙනවා. අශෝක ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය පතුරවමින් මගධ පාලකයා ලෙස කටයුතු කළ අතර මූලාශ්‍රගත සාධකවලට අනුව ඔහු වයඹින් ගන්ධාරය, උතුරින් හිමවන්තය, නැගෙනහිරින් ඇසෑමය, දකුණින් ක්‍රිෂ්ණ නදිය, බටහිරින් අරාබි මුහුද දක්වා බලය ව්‍යාප්ත කොටගෙන තිබී ඇත. අශෝක රජතුමාට ඉන්දියාවේ විශාල පාලන බල ප්‍රදේශයක් පැවතිලා තිබෙනවා. එතුමා පාලනය කළ ප්‍රදේශ අපිට මෙලෙස හඳුන්වන්න පුළුවන්. දැන් අපි දන්නවා අශෝක රජු කියන්නේ ඉන්දියාවේ විශාල පාලන බල ප්‍රදේශයක් පාලනය කරපු රජ කෙනෙක් කියලා. ඒ වගේම අශෝක රජතුමා ගැන ඉන්දියාවේ ශිලාලේඛන වලත් ලංකාවේ මූලාශ්‍ර සාධක අනුවත් තොරතුරු අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. අශෝක රජතුමා ඉන්දියාවේ පාලනය කරා විවිධ ප්‍රදේශ. ඒ අනුව වයඹින් ගන්ධාරය, උතුරින් හිමවන්තය, නැගෙනහිරින් ඇසෑමය, දකුණින් ක්‍රිෂ්ණ නදිය, බටහිරින් අරාබි මුහුද දක්වා බලය ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ පිළිබඳව හඳුන්වන්න පුළුවන් අපට. බෞද්ධ ග්‍රන්ථවලට අනුව අශෝක බෞද්ධයෙක් බවට පත්ව ඇත්තේ අභිෂේකයෙන් වසර 3කට පසුවය. ඔහුට දාව උපන් මිහිඳු හා මිත්තා කුමරිය පැවිදි බිමට ලක්දිවට පැමිණි බව ලංකාවේ වංශකථා සඳහන් කරයි. ලක්දිවට බුදුදහම හඳුන්වා දීමේ ප්‍රමුඛතම කාර්ය ඉටු කළ අශෝක රජු ලංකාවේ දේවානම්පියතිස්ස රජුගේ කල්යාණ මිත්‍රයෙකුද විය. අශෝකට යත් කලාකෘතිවල විශේෂත්වයක් වන්නේ එතෙක් භාවිත කළ දැව වෙනුවට පාෂාණ හඳුන්වා දීමයි. ලංකාවේ බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙන පරිදි අශෝක බෞද්ධයෙකු බවට පත්ව තියෙන්නේ අභිෂේකයෙන් වසර 3කට පසුව. අශෝක රජතුමාගේ පුත්‍රයෙකු මිහිඳු හා දියණිය වූ මිත්තා කුමරිය පැවිදි කර ලංකාවට එවූ බව ලංකාවේ වංශකථාවල සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව අපිට සඳහන් කරන්න පුළුවන් ලක්දිවට බුදුදහම හඳුන්වා දීමට ප්‍රමුඛතම කාර්යය ඉටු කරන ලද්දේ අශෝක රජතුමා කියලා. අශෝක රජතුමා ලංකාවේ සිටි දේවානම්පියතිස්ස රජතුමාගේ කල්යාණ මිත්‍රයෙක් වෙලා තියෙනවා. අශෝක රජුගේ කලාකෘති අතර පහත ඒවා දැනට ඉතිරිව පවතී. අශෝක කුළුණු, බුද්ධගයාවේ ගල්ගරා දිවැට, බරාබර කඳුවැටියේ රෝම ඍෂි ලෙන. අශෝකගේ ශිලාමය ස්තම්භ 30න් 10ක් පමණ වර්තමානයේ අපට දැකගත හැකිය. සමහර ටැම් ලිපි තියෙනවා අශෝකගේ පසුකාලීනව විවිධ රජවරු විසින් ඒවායේ යම් යම් දේවල් සටහන් කරලා. ශිලා ලේඛන වලින් අශෝකගේ ශිලා ස්තම්භ වලින් නිරුපද්‍රිතව පවතින්නේ කිහිපයක් පමණි. උදාහරණ විදිහට බසාර් බකීරා, ලෞරියා නන්දනගර් යන ස්තම්භ නිරුපද්‍රිතව පවතිනවා. මෙවැනි ආකාරයට සුළු ප්‍රමාණයක් තිබුණු තැන්වලම පවතින අතර බොහෝ ස්තම්භ වලට ස්වභාවික හේතු සහ සතුරු ආක්‍රමණ නිසා හානි පැමිණිලා තියෙනවා. වෛශාලියේ පවතින ටැඹ අශෝක රජු විසින් නිර්මිත මුල්ම ටැම් අතරින් එකක් ලෙස සඳහන් කරන්න පුළුවන්. අශෝක නිර්මාණ කරන ලද ටැම් වල විශේෂත්වය තමයි කුළුණක් කොටස් දෙකකින් යුක්ත වීම. එනම් කුළුණු හිස සහ කඳ ආකාරයට. කුළුණු හිසෙහි විවිධ සත්ව රූප දකින්නට පුළුවන්.
සිංහ, ගව, ඇත්, අශ්ව රූප තියෙනවා කුළුණු හිස තුල. සිංහ රූපය සහිත ශිලා ස්තම්භ ගත්තොත් සිංහයා ස්වරූප කීපයකින් ඉන්නවා. සමහර ස්තම්භවල ඉන්නවා සිංහයා තනි සිංහ රුවක් විදියට. උදාහරණ විදියට මේ රූපයේ පෙන්වන පරිදි බසාර් බකීරා ස්තම්භය වගේ. තවත් ආකාර විදිහට ගත්තොත් සිව් දෙසට මුහුණලා සිටින බද්ද සිංහරුව දකින්න පුළුවන් තවත් ශිලා ස්තම්භ තුල. වෛශාලියේ පවතින බසාර් බකීරා කුළුණ ගත්තොත් ශිලා ස්තම්භය දැක්වුවොත් එහි සිංහයා ලැබුම්ගෙන සිටින්නේ හතරැස් පාදස්තලයක් මත. ඉන් පහත කොටසේ ගණ්ඨාකාර හැඩති කොටසක් දකින්නට පුළුවන්. හතරැස් පාදස්තලය වෙනුවට වෙනත් කුළුණු වල පවතින්නේ රවුම් පාදස්තල. මේ කුළුණු හිස හා කඳ බැලූ කල එතරම් දියුණු මට්ටමක නොමැත. අශෝක රජතුමාගේ ශිලා ස්තම්භ වලින් එකක් තමයි මේ බසාර් බකීරා කුළුණ කියන්නේ. මෙහි සිංහරුවක් තමයි තියෙන්නේ කුළුණු හිස තුළ. සිංහයා ලැබුම්ගෙන සිටින්නේ හතරැස් පාදස්තලයක් මත. ඉන් පහට කොටස ගණ්ඨාකාර හැඩසි කොටසක් වෙනවා. හිස හා කඳ ගත්තොත් එතරම්ම දියුණු මට්ටමක පවතින්නේ නැහැ. මේ තමයි බසාර් බකීරා කුළුණේ විශේෂත්වය. ලෞරියා නන්දන්ගාර් ශිලා ස්තම්භය දැක්වුවොත් බසාර් බකීරා කුළුණට වඩා සංවර්ධනය වෙලා තියෙනවා. මෙහි උස ගත්තොත් අඩි 30ක් පමණ දැවැන්ත කුළුණක් වෙනවා. පහත කොටසේ විස්කම්භය අඩි 3.5ක් වෙනවා. ඉහළ අන්තයේ විස්කම්භය අඩි 3ක් පමණ වෙනවා. ඒ මත තමයි සිංහ රූපය සහිත කුළුණු හිස සම්බන්ධ කොට ඇත්තේ. ඉහළ කොටසට. මෙහි ගන්ථාර කොටස දකින්නට පුළුවන් සිංහයා සිටින පාදස්තලයට පහළින්. මේ ලෞරියා නන්දනගර ශිලා ස්තම්භයේ විශේෂත්වය තමයි රවුම් පාදස්තලයක් පවතිනවා. ඒ මත සිංහයා ලැබුම්ගෙන සිටිනවා. රවුම් පාදස්තලයේ විවිධ මෝස්තර දකින්නට පුළුවන්. මල් මෝස්තර, චක්කරටා, ඇතා, අශ්වයා, සිංහයා, ගවයා යන සතුන් 4 දෙනා වැනි විවිධ මෝස්තර රටා රවුම් පාදස්තලයේ දකින්නට පුළුවන්. ගණ්ඨාකාර කොටසේ විශේෂත්වය තමයි නෙළුම් මල්වල හැඩයට සමාන මෝස්තර සැරසිලි ගන්වලා තියෙනවා. මෙම තැන් දෙක තවමත් නිරුපජ්ජිතව පවතිනවා. එනම් මේ බසාර් බකීරා කුළුණයි ලෞරියා නන්දන්ගාර් කුළුණයි තවමත් කිසිදු හානියක් නොමැතිව පවතින කුළුණු දෙකක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඉන්දියාවේ අශෝක කුළුණු අතරේ උසස්ම ශිලාමය නිර්මාණයක් ලෙස ශාරානාත් කුළුණ හඳුන්වන්නට පුළුවන්. මෙහි බද්ද සිංහ රූපයක් තියෙනවා. පාදස්තලය මත එනම් සිංහයා ලැබුම්ගෙන සිටින පාදස්තලය මත චක්‍රයක් දකින්නට පුළුවන්. එහි ඇතා, අශ්වයා, සිංහයා, ගවයා යන සතුන් 4 දෙනා වේගයෙන් ගමන් කරන ආකාරය පෙන්눔 කරනවා. එකිනෙක පසුපස. ගණ්ඨාකාර හැඩය මත අපට නෙළුම් මල් මෝස්තර දකින්නට පුළුවන්. මෙහි සැරසිලි ලක්ෂණ ගැන අවධානය යොමු කරන විට මෙම කුළුණ නිර්මාණය සඳහා විදේශී ආභාෂය ලබා ගන්නට ඇති බව කලා විචාරකයින් සඳහන් කරලා තියෙනවා. ලූවි පෙඩ්රික් නැමැති කලා විචාරකයා සඳහන් කරන්නේ මෙහි කුළුණු හිස බොහෝ වෙලාවට පර්සියාවෙන් පැමිණි ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බව. ග්‍රීක පර්සියානු ලක්ෂණ මේ සිංහ රූපවල දකින්නට පුළුවන්. මේ සිංහයාගේ කේශර ගත් විට ග්‍රීක පර්සියානු ප්‍රතිමාවලත් දකින්නට පුළුවන්. සිංහයාගේ ස්වරූපයත් ග්‍රීක පර්සියානු ලක්ෂණ දකින්නට හැකියාව ලැබෙනවා. ඇතා, සිංහයා, ගවයා, අශ්වයා ත්‍රිපිටක සාහිත්‍යය තුළ බුදුන් වහන්සේ නිරූපණය කිරීම සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. චාරානාත් යනු බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය. සිව් දේශාවට මුහුණලා හිටගත් බුදුන් වහන්සේ තමන්ගේ ධර්මය සිව් දෙසට ඇසෙන ලෙස ප්‍රචාරය කිරීම මෙයින් සංකේතවත් වන බව තවත් මතයක් වෙනවා. ආනන්ද ගුරුගේ මහතා ප්‍රකාශ කරන පරිදි මේ සතුන් 4 දෙනා සිව් දිශාව නිරූපණය කරන බව පෙන්වා දීලා තියෙනවා. ඇතා නැගෙනහිර දිශාව, ගවයා දකුණු දිශාව, අශ්වයා බටහිර දිශාව, සිංහයා උතුරු දිශාව,
නියෝජනය කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දීලා තියෙනවා. සිව් දිශාවට බුදුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කිරීම මෙයින් සංකේතවත් වෙනවා. ඒ තමයි ශාරානාත් කුළුණේ විශේෂත්වය වන්නේ. අශෝක රජු විසින් පිහිටුවන ලද ලුම්බිනි ටැම්ලිපිය ගතහොත් එහි ඉහළ අන්තය කවර ලෙසට නිර්මාණය වී තිබුණද කියා නිශ්චිතව කිව නොහැකිය. ඒ කියන්නේ ලුම්බිනි ටැම්ලිපියේ කුළුණු හිස ගත්තොත් එය කවර ලෙසට නිර්මාණය කරාද කියලා සාධක හමුවන්නේ නැහැ. මෙහි කඳ කොටස පමණක් තමයි නිරුපද්‍රිතව අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. මෙම ටැඹෙහි ශිලාලේඛනයක් දකින්නට පුළුවන්. ඉහත රූපයේ දකුණු පැත්තේ කෙළවරේ සඳහන් සෙල්ලිපිය තමයි මේ ලියලා තියෙන්නේ. දේවාන පියන පියදසින ලාජින වීසති වසාබි සිතෙන අතන ආගාච මහීතේ හිඳ බුද ජාතේ සක්්‍ය මොනීති සිලා විගඩ බීචා කාලාපිත සිලා තබීච උසපාපිතේ හිඳ භගවන් ජාතේති ලුම්බිනි ගාමේ උබලිකේ කටේ අටභාගියේච. මෙහි සඳහන් වන්නේ අභිෂේකයෙන් 20 වන වර්ෂයේදී බුදුන් වහන්සේ උපන් ස්ථානයට එතුමා පැමිණ පුද පූජා පවත්වා මෙම ශිලා ස්තම්භයේ සිටුවා ලුම්බිනි ගමේ ජනතාවගේ බදු මුදල් 8න් 1ක් දක්වා අඩු කළ බව තමයි මේ ලුම්බිනි සෙල්ලිපියේ සඳහන්ව ඇත්තේ. මේ සෙල්ලිපි අක්ෂර කටපාඩම් කරන්නට අවශ්‍ය නැහැ. සෙල්ලිපි අකුරු කියවන්න එන්නේ දෙවැනි වසරේ වගේ. ඒ නිසා මේක අවශ්‍ය නැහැ. මම ඔයාලට දැන ගැනීම පිණිස තමයි මේ සෙල්ලිපිය කියවන්නේ. සංකස්ස බසර් බකීරට පසුව නිර්මාණය කරන ලද්දක්. ශාරානාත් කුළුණ තරම්ම විසිතුරු වන්නේ නැහැ. ඇතාගේ බඩයට ප්‍රදේශයේ වලාකුළු වලින් වසා තියෙනවා. ඇතාගේ බඩයට කොටසේ වලාකුළු දකින්නට පුළුවන්. එමෙන්ම මේ ඇතා සිටින පාදස්තලය ගත්තොත් අපිට ඒක රවුන්ඩ් හැඩති පාදස්තලයක් තමයි දකින්නට හැකියාව ලැබෙන්නේ. ඒට පහළින් ගණ්ඩාකාර හැඩති සැරසිල්ලක් තියෙනවා. ඇතා ලැබුම්ගෙන සිටින පාදස්තලයේ රවුන්ඩ් හැඩති ඊට පහළින් ගණ්ඩාකාර හැඩති සැරසිල්ලක් අපිට දකින්නට පුළුවන්. මේ ගණ්ඩාකාර හැඩති කොටස නෙළුම් මලක හැඩය ගන්නවා. ඇතා ගත්තොත් බුද්ධ සංකේතයක්. එනම් බුදුන් නිරූපණයට ගත්ත සංකේතයක් විදිහට මේ ඇතා අපිට දක්වන්නට පුළුවන්. ඇතාගේ බඩ යට වලාකුළු පැවතීමෙන් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ අහසින් සංකස්ස නුවරට වැඩි බව. අපි දැන් සාකච්ඡා කරන්නේ රාම්පූර්ව ප්‍රදේශයෙන් හමු මේ ගව රූපය පිළිබඳව. අපි ඉන්දුනියන් ශිෂ්ටාචාරය ගැන කතා කරන විට ගව රූප ගැන කතා කරා. ඒ කැටයන් අතර අපිට දකින්නට පුළුවන් ඒ හැඩේ ගව රූපයක් තමයි අපිට මෙහිත් දකින්නට ලැබෙන්නේ. මේ මෞර්ය කලා සම්ප්‍රදායේ මේ රාම්පූර්ව ප්‍රදේශයෙන් හමු ගව රූපය ඉන්දුනියන් කැටයන් වලටත් සමානයි කියලා කියන්නට පුළුවන්. වර්තමානයේ මෙය තැන්පත් කරලා තියෙන්නේ බෙන්ගාල පැත්තට තියෙන කෞතුකාගාරේ. මෙම ගව රූපය ජීව රූප ලෙස නිර්මාණය කරලා තියෙනවා. ගව රූපය තබා ඇති පාදස්තලය ගත්තොත් එය ග්‍රීක පර්සියානු සැරසිල්ලට අනුව අපිට දකින්නට හැකියාව ලැබෙනවා. මේ ගව රූපයෙන් බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට යොදාගත්තා කියලා අපිට සිතන්නට පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ බුද්ධ ගයාවේ ගල්ගරාදි වැට. ශ්‍රී මහ බෝධිය වටේ පවතින වැට ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ ආකෘතිමය වශයෙන් ගත්තොත් දැව වැටක ආකෘතියක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ ගල්ගරාදි වැට කොටස් 3කින් සමන්විත වෙනවා. ශීර්ෂ ශිලාව, සූත්‍ර ඵලක, සුචි ස්තම්භ, සුචි යනු ඉදිකට්ට. මේවා හරියට ඉදිකටු මල වගේ විද ඇති බව දකින්නට පුළුවන්. එය වියමනක් ලෙස නූල් ලැද තිබේ. සූත්‍ර යනු නූල. වියමනක් වගේ ගල් පුරු එකින් එක පෙළ ගස්වා ඇත. සම්පූර්ණයෙන්ම විදලා නැහැ. ඇස් බැඳුමක් විතරයි. මේ සියලු කොටස් ටික ඒකාබද්ධ කරන ශීර්ෂ ශිලාව තමයි ඉහළම කොටසේ උඩින් තියෙන්නේ. ශීර්ෂ ශිලා, සූත්‍ර ඵලක, සුචි ස්තම්භ යන තුනේම සැරසිලි මෝස්තර දකින්නට පුළුවන්. මේ වටේ තියෙන සැරසිලි අතරේ අපට දකින්න පුළුවන් යම් යම් සිද්ධි නිරූපණය කරලා තියෙනවා කියලා. ඒ බුද්ධ රූපයට අදාළ සිද්ධි මාලාවන්
මෙහි සැරසිලි අතරේ අපිට දකින්නට පුළුවන්. කිසිම අවස්ථාවකදී බුද්ධ චරිතයට අදාළ සිද්ධි තුල බුදුන් වහන්සේ මානව රූපී ලෙස පෙන්වා නොමැත. ඒ වෙනුවට සංකේත යොදා තිබේ. සිරිපතුල්, චත්‍රය, ආසන චක්‍රය ආදි වශයෙන් සංකේත භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව මේ කවාකාර පළක මත ස්වභාවික සත්ත්ව රූප දකින්නට පුළුවන්. සතරවරම් දේව රූප වැනි රූපද දකින්නට පුළුවන්. මේ බුදුන් වහන්සේ දක්වා ඇති සංකේත. පළමු රූපයේ දකින්නට පුළුවන් දාගැබක්. දාගැබෙන් බුදුන් වහන්සේ සංකේතවත්ව නිරූපණය කරලා තියෙනවා. දෙවන රූපයේ ඇතුන් නැවිත් බුදුන් වහන්සේ වදින ආකාරය පෙන්눔 කරනවා. වෘක්ෂයක් තමයි දක්වන්නේ. ඒ වෘක්ෂයෙන් බුදුන් වහන්සේ තමයි සංකේතවත් වෙන්නේ. තුන්වන රූපයේද බුදුන් වහන්සේ සංකේතවත් කරන වෘක්ෂයක් මගින් ඒ වගේම වන්දනාමාන කරන ආකාරය දකින්නට පුළුවන්. හතරවන රූපය ගත්තොත් යුවලක් සිටිනවා. යුවලක් සංකේතවත් වෙනවා. පස්වන රූපයේ ගජ ලක්ෂ්මී රුව තමයි දකින්නට ලැබෙන්නේ. හයවන රූපයේ සතරවරන් දෙවිවරුන්ගේ රූප මල් තුල දකින්නට ලැබෙනවා. බරාබර කඳු වැටි ලෝමේශී ලෙන ගත්තොත් අශෝක රජුගේ නිර්මාණ අතර ඉතා වැදගත් ලෙනක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ගත්තොත් ස්වභාවිකව නිර්මාණය වූ ලෙනක් නෙවෙයි. මේක කෘත්‍රිමව සකසන ලද ලෙනක්. වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් ලක්ෂණ හොඳින් ප්‍රකට වන්නක් විදියට හඳුන්වන්නට පුළුවන්. මෙම ලෙන අශෝක රජු චෛන ආජීවිකයන්ට පිදීම සඳහා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි හැඩය ගත්තොත් වහල ස්වරූපය ගත්තොත් කවාකාර වහලකින් යුක්ත වෙනවා. දැව ආකෘතියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැවමය ආකෘතිය පාෂාණ වලට ඔබ්බවා ඇති බව පෙනී යනවා. ස්වභාවික ගල් කුලක් මත කෘත්‍රිමව සකසන ලෙනක් විදිහට මෙය හඳුන්වන්නට පුළුවන්. අශෝක රජතුමාගේ ඉතා වැදගත් නිර්මාණයක් තමයි මේ බරාබර කඳු වැටියේ ලෝමේශී ලෙන. විභාග අනුමාන ප්‍රශ්නය අශෝක රජතුමා පිළිබඳව මූලික හැඳින්වීමක් කොට එම රජුගේ සමයට අයත් කලාකෘති පිළිබඳව විමර්ශනයක් කරන්න. අශෝක රජතුමා පිළිබඳව එතුමාගේ ජීවන තොරතුරු ඇතුළත් කරමින් මූලිකව හැඳින්වීමක් කරන්න. ඉන්පසුව අශෝක රජුගේ සමයට අයත් අශෝක රජතුමා විසින් නිර්මාණය කරන ලද කලාකෘති පිළිබඳව රූප සටහන්ද ඇතුළත් කරමින් පිළිතුරු සපයන්න. මම හිතනවා හැමෝටම මේ මෞර්ය කලා සම්ප්‍රදාය පිළිබඳව තේරෙන්නේ නැති කියලා. වීඩියෝ එක අවසන් වෙනකම් බලපු අය පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ channel එක subscribe කරගෙන යන්න. සුබ දවසක් හැමෝටම.